අද මම ඔයාලට කියලා දෙන්නම් වැද්දේගම නවකතාව ලේසිය. ඒ තමයි ඇඩ්ලි වර්ජීනියා ස්ටෙෆන්. එයා විවාහ වෙනවා 1912 දී. ඉතින් වසරක් වගේ කාලයකදී සිංහල ජන ජීවිතය පිළිබඳව ලද අත්දැකීම් ඇසුරෙන් ලියනවා නවකතාවක්. කවද ලියන්නේ 1913 දී. ඒ තමයි විලේජ් ඉන් ද ජංගල් නවකතාව. අපි ඒකට අංක 8 දාගමු. හරි. මම මේ කියලා දෙන විදිහ මතක තියාගෙන ඔයාලා පුතේ තනියෙන් මේක රිවිෂන් ෂෝට් නෝට් එක හදාගන්න. ඊට පස්සේ ලංකාවට එනවා 1960 දී. ඉතින් ඔහු මැරෙනවා පුතේ 1969 දී. අපි ඒකට 9 දාගමු. හරි. ඊට පස්සේ ඔහු වෙනුවෙන් නිර්මාණය කරන පුතේ රොට්මිල් වල එංගලන්තේ රොට්මිල් වල මාක්ස් හවුස් කියලා අපි 10ව දඩයමට වනසරණ විට වනසරණ විට වානරයෙකු හා සුදු ගෝලයෙකු හමු වුණා. මොකද්ද?